Hello, good morning. අපි කතරගම යනවා. වෙලාව පාන්දර 5යි. අපි කතරගම යන්නේ. Hi, welcome back to my channel. ඉතින් ඔයාලා මුලින් වයිස් එක ඇහුවනේ. ඉතින් අපි මේ කතරගම යන්න තමයි හදන්නේ. මේ ඇහෙන පීට් සද්දේ හැමදාම පුංචි කාලේ ඉඳන්ම මට ඇහෙනවා. අපේ ගෙදර ඉස්සරහා පන්සල තියෙනවානේ. ඉතින් ඒක නිසා පන්සලේ 5 ඉඳන් 6 වෙනකන් උදේට පිරිත් යනවා. ආය හවස 5 ඉඳන් 6 වෙනකන් පිරිත් යනවා. ඉතින් මම හරි ආසයි. පාන්දර 5ට විතර 5:05 වගේ තමයි අපි පිටත් උනේ. මමයි හස්බන්ඩ්යි අපේ අම්මයි තාත්තයි නංගි අපි කට්ටිය තමයි ගියේ. අපි හරියටම ගියේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් 14 වෙනිදා අපි යන්න ඕන ගමන් එහෙම ගිහිල්ලා ඊට පස්සේ 15 අපියා කතරගම. අපි යන වෙලාවේ හයිවේ එකේ ගියේ. ඉතින් මතරට යනකම් හරිම ලස්සනට සන්රයිස් එක තිබුණා. ඉර පායගෙන එනවා. හැබැයි ටිකක් වෙලා යනකොට නම් ඉරේ බ්‍රයිට්නස් ඇත්තටම වැඩි වුණා. මොකද මේ ඒක ටිකක් ඉස්සරහා යද්දි කරදරයි. හැබැයි ඒ වෙලාවේ අහස මාරම ලස්සනයි. අනිත් එක මත්තල පැත්තට යන්න කුරුල්ලෝ වැඩි. ඉතින් හයිවේ එකේ බෝඩ්ස් ගහලා තියෙනවා මොනරෝ එහෙම වැඩි. ඉතින් හරි පරිස්සමට තමයි යන්න ඕනි ඒ ටිකේ යනකොට. මේ බස් එකේ කොහොම වීඩියෝ කරගෙන යනවා. ඩ්‍රයිවරුත් වීඩියෝ කරනවා. මේ මම ආසම දෙයක් ඊට නැගගෙන ඉද්දී ඊට බැහැගෙන යද්දී ඒක බලගෙන සිනාරියෝ එක බලගෙන මම මාර මාසයි. ඉතින් අපි හයිවේ එකේ යනකොට ඊට නැගගෙන එනවා පාන්දර. හරිම ලස්සනයි. ඉතින් කුරුල්ලෝ පියාඹනවා ඒ වෙලාවේ. මොකද ඒ හරියේ කොහොමත් ටිකක් ළඟින් වගේ කුරුල්ලොත් යන්නේ නිකන් ඔහොම මෙහෙම ළඟින් වගේ. ඉතින් හරිම ලස්සනයි. මගේ ෆෝන් එකේ ගැලරි එකෙත් ගොඩක් ෆොටෝස් වීඩියෝස් පිරීලා තියෙනවා සන්සෙට් එක, සන්රයිස් එක.
කරපු ගමන් අපි කන්න නතර කරා. මොකද අපිට ගොඩක් බඩගින්න හිටියේ. අපිට හම්බුණා ගලේ රොටි තියෙන තැනක්. මම රොටි 4ක්ද කොහෙද කෑවා. අපිට පරිප්පු හොඩි එක්ක මෂ්රූම් හම්බුනේ. ඒ දෙකත් එක්ක මික්ස් වුණාම මාරම රසයි ඒක නම්. ගලේ රොටි. ආට පිටි. වැඩි පොඩි දින ආට අර අපේ යද්දී පොඩි වෙනවා. මාම මාළු කෑවා. මේ කඩේ කියලා තෝ කන්න. අපි කෑවේ නෑ. දැන් ඔයාලා හරියට ගන්න. ඒ ඇතින් දැක්කේ ලුණුගම් වෙහෙර ඩෑම් එක. ඉතින් අපි එතෙන්ටත් යනවා. වීඩියෝ එක ඉස්සරහට බලන්න. අපි ඩෑම් එකටත් යනවා එද්දි. දියුණුව කියන්නේ ඉතින් අර මේ පාරවල් හදලා ඔය ඇතින් පේන කන්ද ළමයි වැඩ සිටි කන්ද. ඒකට ගොඩක් අය වැරද්දලා කියනවා වැඩිහිටි කන්ද කියලා. ඒක වැඩිහිටි කන්ද නෙමෙයි වැඩ සිටි කන්ද. තම වැඩහිටි කන්ද කියලා තමයි කියන්නේ. ඔයාලට නෝට් උනන්ද දන්නේ ළමයි මේ වාහනේ එන ගමන් වීඩියෝ කරපු හැම වීඩියෝ එකකම වගේ අපේ අම්මා මොනවාම හරි කියනවා. එක්ක පාඩේ තියෙන බෝඩ් එකක් හරි කියවනවා. ඉතින් එයාත් යද්දි පාළු නෑ. එයා මොනවාම හරි කියනවා. සමහර වෙලාවට ඉතින් එයා කියන දේවල් වලට හිනත් යනවා අපිට. ගොඩක් වෙලාවට හැම ගමනකම අපේ අම්මා කියන අලුත් වචනයක් හින්දා අපි hina වෙනවා. ඉතින් ගමන ඉවර වෙනකන් ඒක කිය ඉතින් අපේ අම්මත් එක්ක විහිළු කරගෙන එනවා. දේවාලෙට ගියේ නැහැ. මොකද අපි ඉතින් උදේ ආපු ගමන්නේ. අනික අපි සුදු ඇඳුම් නෙමෙයි දාගෙන ආවෙත්. ඒ නිසා අපි යාළුවෙක්ගේ තැනක් තියෙනවා කතරගම දේවාලේ ළඟම. ඉතින් එතනට ගිහිල්ලා චේන්ජ් කරගෙන තමයි අපි හැමදාම යන්නේ කතරගම ගියාම. මොකද අපිට මේ තියෙන්නේ එංගලන්ත ගෙදර තියෙන ලස්සන ලව් බර්ඩ්ස් ලගේ කූඩුවක්. අපි කලින් පාර එනකොට නම් මේකේ පාට ලව් බර්ඩ්ස්ලා හිටියා. හැබැයි මේ පාර එනකොට සුදු පාට අය විතරයි හිටියේ. ඉතින් මතක් කරන්න ඕනේ ඒ ගෙදර අයත් හැමදාම අපි කතරගම ආවොත් ඉතින් අපිට කන්න බොන්න දීලා අපිව වැඩ දේවල් ළඟටම එක්කගෙන ගිහිල්ලා. මොකද ඒගොල්ලන්ට පාස් තියනවා යන්න. ඉතින් අපි හැමදාම පොලිමේ නැතුව පයින් යන්නේ නැතුව වාහනේම දේවල් ළඟටම ගිහිල්ලා තමයි කතරගම ගියොත් වැඳලා එන්නේ. ඉතින් thank you so much අපිට හැම ට්‍රීට් කරනවට. අක්කා ගියා නම් වැසිකිළියක් තමයි. ඇයි මට කියලා ගිය පාරේ. අක්කා ගියයි කියලා පෙන්නුවා. වැසිකිළියක් තමයි. ඔව් අපි මේ VIP පැකේජ් එක යටතේ තමයි ප්‍රවාහන සේවාවන් සිදු කරගන්නේ. නේද? ඉතින් ඉස්සරහින්ම දේවල් ගන්න තියෙනවා. ඔව් ඉතින් දේවල් යන්න පුළුවන්. ඉතින් මේක දැක්කම මතක් වෙන අපි ඩාන්සින් ක්ලාස් එකෙන් එකපාරක් ඇවිල්ලා කාවාඩි නැත්තුව මෙහෙම දේවාලේ ඉස්සරහා.
ලස්සනා නේද? නෑනේ. එයා ලොකුයිනේ. වාසන ලොකුයි. ඒ මටත් රින් ගන්න ඕනේ බඩේ. අනේ මටත් රෝස මලක් ඕන. නර්ගොල්ලෝ අපි දාලා යන්නේ. තාත්තේ අක්කද? කුමාරි අක්කද? කුමාරි අක්කා. Hi. මම තරජනය කරා. කාටද? දාහතන කැමති අපි 17නේ එහෙයන්නේ. අපි කතරගමගේ අප්‍රේල් 15 14 වෙනිදා කුණු චාරිත්‍රය ටික කරලා අපි 14ම තමයි තීරණය කරේ හෙට කතරගම යමු කියලා. ඉතින් ටගාල ශනික තීරණයක්. ඉතින් අපි 15 උදේ තමයි ආවේ. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම සෙනගක් හිටියා මේ කිරිවෙහෙත් එහෙමයි දේවාලෙත් එහෙමයි. දේවාලේ නම් අපි ගියේ පූජාව වෙලාවේ උදේ 10 ගාන පූජාවට. ඒ නිසාම වෙන්නත් ඇති පූජාවට එහෙම තියාගෙන ලොකු පොලිමක් තිබුණා. ඉතින් අපි බෞද්ධනේ ඒ නිසා අපි ඉස්සෙල්ලම කිරිවෙහෙර තමයි වන්දනා කරන්න යන්නේ. කතරගම ගියාම කිරිවෙහෙර වැඳලා අපි ඊට පස්සේ දේවාලයට යනවා. දේවාලයට යන්න කලින් අපි පූජා වට්ටි ගෙනල්ලා අපේ වාහනේ තියලා තමයි ගියේ. ඉතින් අපි පොලිමේ ඉන්නකම් තාත්තයි හස්බන්ඩ්යි ගියා පූජා වට්ටි අරගෙන එන්න. මේක තියමුද මෙතන? මේක. ඔක බාර වෙන්නද? ඔව්. මේ බාර දහස් කරන්නේ. ඔව් බාර. යන්න බෑනේ. හරිම ලස්සනයි නේද? හරියට මට පේන්නේ මෙතන නිකන් චිත්‍රයක් ඇඳලා වගේ. මම ඔයාලට වීඩියෝ එකේ මුලදී කිව්වනේ අපි ලුණුගම්බැහැර ඩෑම් එක බලන්න යනවා කියලා. ඉතින් දැන් අපි යන්නේ ඩෑම් එක බලන්න. මොකද කලින් කතරගම ඇවිත් තිබුණාට මම මෙතනට ගිහින් නැහැ. මේ මගේ ෆස්ට් ටයිම් යන. ඒ නිසා අපි ගියා හරියටම වෙලාව 12 පහ වෙලා 12 මාරත් අතර රස්නේ ටිකක් ඒ වෙලාවේ. ඩෑම් එක බලන්න ඉන්න කලින් මට ඔයාලට කියන්න අමතකුණා. අපි ගියා ඒත් ලුණුගම්බැහැරම මට තැන මතක නැහැ මොකක් හරි ඇලක් වගේ ලොකු ඇලක්. එතනින් අපි නෑවා. අපි දේවාලෙන් ඇවිල්ලා කෙලින්ම ගියේ නාන තැනට. ඉතින් එතනින් නෑවා පැයකමාරක් විතර අපි හිටියා. ඊට පස්සේ තමයි අපි ඩෑම් එක බලන්න ආවේ. ඒ නාපු තැන නම් හරිම ලස්සනයි. අපි ගොඩක් වෙලා හිටියා. කතරගම යන ඔයාලා නම් එතනට යනවාද? මොකද අපි යන වෙලාවෙත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා එතන. මේ වෙද්දි මම හිතන්නේ වෙලාව 12 මාරත් එකත් වගේ අතර වෙන්නදී අපි ඩෑම් එක බලලා ඊට පස්සේ ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන අපි හැමෝටම දැන් බඩගින්න වෙලා ඉන්නේ හොඳටම. ඊස් අපි කෙලින්ම ගියේ යාළුවගේ ගෙදර ලන්ච් එකට වෙනදා වගේ. ඉතින් යාළුවා අපිට ලන්ච් එක රෙඩි කරලා තිබුණා. අරගේ ගෝණෙක් හිටියලු ඉස්සර වයින්දයි. ගෝණෙක්? මේ කොහොමද? ඒතර ඒක තනි වෙලානේ. දැන් නැහැ.
වටේ ගිහලා උන්වයින් ගිහින්. එහෙමද? ඒකත් මාළු කනවා. ඔව් කමුනේ. කමුනේ. තිස්සමහාරාමේ. ඉතින් ඔයාලට ඇහුණා වගේම අපි නතර කරා මාළු කන්න. පුරුද්දක් විදිහට කොහොමත් අපි කතරගම ගිහින් එනකොට ඉස්සර නම් මෙතන තිස්ස ඇලෙන් නානවා. දැන් එතන නාන්නේ නැහැ. එතන දැන් නාන්න තරම් ලස්සනකුත් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම මාළු කනවා එතනින්. අර බැදපු මාළු තියෙනවානේ. ලන්ච් එක ගන්නකොට මම තමයි කෑවේ බඩේ චුට්ටක් ඉත තියාගන්න ඕනේ මාළුයි ඊට පස්සේ ආයෙම කිරි කන්න. ඒ දෙක අනිවාර්යයෙන් අපි කතරගම ගියොත් අනිවාර්යයෙන්ම නතර කරලා මාළුත් කනවා මෙතනින්. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියාම කිරි පැණිත් කනවා. ඉතින් මේ පාරත් ඒ දෙකම හරි මාළුත් කෑවා ඉස්සරහට කිරි පැණිත් කනවා අපි. මේ තමයි අපේ නංගි ඉල්ලපු ජීවිතේ විඳින ගමන් කියලා ගත්ත ෆොටෝ එකයි වීඩියෝ එකයි. ෆොටෝ එක නෑ වීඩියෝ එක. යාළුවෝ. ආලගේ යාළුවෝ. ඉතින් කොහොම හරි අපි එනකොට හයිවේ දාන්නෙත් නැතුව නෝමල් රෝඩ් එකේ ආවේ කිරි කන්න ඕන නිසා. ඊට පස්සේ කිරි කාලා කිරි අරගෙන අපි යනවා ගෙදර. ඊට පස්සේ නම් මං එහාට වීඩියෝ කරේ නැහැ. මොකද ෆෝන් එකේ බැටරිත් නැහැ. ඒ වෙලාවේ හොඳටම වහිනවත් එක්ක. ඉතින් ෆෝන් එක ටිකක් තියලා රිලැක්ස් එකේ ආවා ගෙදරට එනකන්. එහෙනම් thank you මගේ වීඩියෝ එක බැලුවට. ආයෙ දවසක හම්බ වෙමු. bye.